මේ කොහොමද වැඩ ආරම්භ කරන්න යන්නේ දැන් මේ අපිට ආරංචි තියෙන ඒකාබද්ධ වෙන්න යනවා කියලා පක්ෂ ඔක්කොම මොකද අලුත්ම තත්ත්වය නෑ අපි ඉස්සෙල්ලම අපේ පක්ෂය වැඩි දියුණු කරගන්න අපේ පක්ෂය ශක්තිමත් කරලා තමයි අනිත් ඔක්කොම කතා කරන්නේ. ඒ කියන්නේ මොන ආකාරයකද අපිට දැනට ඒක සන්දානගත වීමක් හෝ තවත් පක්ෂයකට ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ශක්තිමත් කිරීම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. සභාපති නායකත්වය අලුත් කරනවද? නෑ සභාපතිතුමා ඉන්නවා. අද අලුතෙන් අපේ ජාතික සංවිධායකතුමා වැඩබාර ගැනීම සිද්ධ වෙනවා. පක්ෂය ගමට ගෙනියන්න කටයුතු කරනවා. මේ ඉදිරි මේ අවුරුද්දේ විශාල වැඩපිළිවෙලක් තියෙන පක්ෂයේ ඉස්සරහට ගෙනියන්න. අනුතුරු වෙනසක් කියව කරනවද? ඕනේ දැන් එහෙම අවශ්‍යතාවයක් කොහමද අලුත් අවුරුද්දේ වැඩපිළිවෙල ආරම්භ කරන්න තමයි යන්නේ. බාර ගන්න යන අලුත් අනුතුරු අනතුරු බාර ගන්න. වෙනසක් කරනවද පක්ෂේ? ඔබතුමා දැන් බාරගත්තන් පස්සේ පක්ෂය ශක්තිමත් කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔව් අදින් පස්සේ බලමු. වෙනස් කරන්න තමයි පක්ෂේ වෙනස් කරන්න පුළුවන් බලමු. Once you go Robiolac, there's just no turning back. Robiolac. Prime Group. මහිතන මතක් කළා දැන් චාමර වෙනුවෙලා මම මහමති කාලේ චාමර වගේ සභාපති හැමෝම ඡන්දෙ දුන්නේ වෙනසක් බලාපොරොත්තු. දැන් වෙනස දැනෙනවා හොඳට. සැපටම දැනෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙන්න බෑ ඉස්සරහට. අපි ස්ථිරසාර වැඩපිළිවෙලකට යන්න ඕන. එහෙම නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ. බොරු කිය ඉන්න පුළුවන්. ඒවා කොච්චර කාලයක් වළංගු වෙයිද කියලා කියන්න බෑ. වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේ ඔක්කොම පාරාවලල්ලක් වෙනවා. ඒ තත්ත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වෙන්න බෑ. ඔතමාට සතුටු නැත්නම් මගේ දෙට ආගෙන මොකද හිතන්නේ? නෑ චාමර ඇමතුමා කිව්වම ඉන්නතුව බෑනේ ඉතින් ආපේ හිතවතානේ ඒ හින්දා ආවා සුබ පතන්න.